හෙලෝ ගයිස්, අලුත් වීඩියෝ එකෙන් අරන් අවිල්ලා තියෙනවා ඔයාලට ටෙස්ට්නෙට් එයාඩ්‍රොප් එකක් ටෙලිග්‍රෑම් එයාඩ්‍රොප් වලට එහා ගිය ඒ වගේම ටෙලිග්‍රෑම් එයාඩ්‍රොප් වලට වඩා ගොඩක් ප්‍රොෆිටබල් එයාඩ්‍රොප්ස් තමයි ටෙස්ට්නෙට් කියන්නේ. මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට අරන් අවිල්ලා තියෙන්නේ ඒ වගේ කන්ෆර්ම් එයාඩ්‍රොප් එකක්. ඉතින් අපි බලමු ඉස්සරහට මේකේ මොනවද ඇතුලේ තියෙන විස්තර කියලා. ඉතින් ඔයාලට ඔෆිෂියල් පේජ් එකට ගියාම මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ කියලා තියෙනවා ඔයාලට you are not a bot, prove it. ඒ කියන්නේ මේකේ සාමාන්‍යයෙන් වෙන්නේ දැන් සමහර wallet ගත්තාම ඔයාලට පුළුවන් fake account ගොඩක් හදාගන්න. example එකක් විදිහට MetaMask ගත්තොත් MetaMask එකේ ඔයාලට wallet කීපයක් හදාගන්න පුළුවන් තනි user කෙනෙක්ට. ඉතින් මේක ගොඩක් යූසර්ස්ලාට බලපාන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද ෆේක් account නිසා සමහර රියල් යූසර්ස්ලාට හම්බෙන රිවර්ඩ්ස් එහෙම නැති වෙලා තියෙනවා. ඉතින් මේ එයාඩ්‍රොප් එක බිල්ඩ් අප් කරලා තියෙන්නේ ඒ වගේ ෆේක් account හදන්න බැරි විදිහට. ඒ කියන්නේ මේක සරලව කිව්වොත් KYC process එකක්. ඉතින් ඒ විදිහට මෙයාගේ එක යූසර් කෙනෙක්ට එක account එකක් විතරක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් මේකෙන් මේ සිස්ටම් එකෙන් ඩිජිටල් වර්ල්ඩ් එක ගැන ගොඩක් විශ්වාස කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ privacy first, true uniqueness මේ වගේ ගොඩක් තියෙනවා. fair rewards අර වගේ real users ලට real rewards දෙන්න තමයි මේක හදලා තියෙන්නේ. මේ විදිහට පල්ලෙහාට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. තවත් විස්තර මේ පේජ් එකේ තියෙනවා. මම ඔයාලට මේකේ link එකක් දාලා තියන්නම්. වැඩිදුර අධ්‍යයනය කරන්න කැමති අය මේ link එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි බලමු මම කිව්වා මේක confirm airdrop එකක් කියලා. ඉතින් කොහොමද මේක confirm airdrop එකක් වෙන්නේ? මේක 100% sure කවුරුත් මිස් කරගන්න එපා. ඉතින් මේකේ දැන් ෆස්ට් ෆේස් එක ඉවර වෙලා තියෙන්නේ. දැන් සෙකන්ඩ් ෆේස් එක පටන් අරන් තියෙන්නේ. ඉතින් මේ වෙද්දී මේකේ ඉන්වෙස්ටර්ස්ලා සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 50කට වඩා තියෙනවා කියලා මේ කට්ටිය කියනවා. ඒ කියන්නේ සෙකන්ඩ් ෆේස් එක පටන් ගත්තේ ඩොලර් මිලියන 50ක විතර ඉන්වෙස්ට් එකක් මෙයාලට තියෙනවා කියලා මෙයාලා පෙන්නලා දීලා තියෙනවා. ඉතින් ඒ වගේම මේකට ඉන්වෙස්ට් කරලා තියෙන කට්ටිය බැලුවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඉන්වෙස්ට් කරලා තියෙනවා Polygon, CMCC Global, Animeco Brands, blockchain.com, blockchain.com, Shima Capital. ඒ වගේ ක්‍රිප්ටෝ ලෝකේ බලවතුන් මේකට ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඔයාලා දන්නවා Polygon කියන්නේ ලෝකේ පළවෙනි 10 අතර ඉන්න කම්පැනි එකක්. ඉතින් ඒ වගේ අයත් මේක ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේකේ account එකක් හදාගන්න ඉක්මනටම. ඉතින් අපි බලමු මේකේ තවත් මොනවද තියෙන විස්තර. මේ විදිහට අපිට මෙයාලගේ blog එක බලා ගන්න පුළුවන්. blog එකේ මෙයාලගේ news එනවා. news ටික බලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් අනිවාර්යෙන් ඔයාලා මේ account එක හදාගන්න. මම ඔයාලට මේ airdrop එකේ link එක description එකෙන් දාලා තියන්නම්. ඒකට ගිහිල්ලා ඔයාලා account එකක් හදාගන්න. දැන් අපි බලමු කොහොමද මේ link එකෙන් ගිහින් අපි මේකට account එකක් create කරගන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයාලා link එකෙන් ගියාට පස්සේ ඔයාලට එන්නේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මෙතනින් තියෙනවා ඔයාලට email එකෙන් log වෙන්න, ඒ වගේම wallet එකකින් log වෙන්න. ඉතින් මම කියන්නේ ඔයාලා wallet එකකින් log වෙන්න. මොකද සමහර email වලින් log වෙච්ච අයට ගොඩක් ලොකු ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. සමහර වෙලාවට එයාලගේ OTP code එක එන්නේ නැහැ, නැත්නම් log වුණාට පස්සේ යාලට wallet එක කනෙක්ට් කරන්න බෑ. ඒ වගේ සමහර ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා ඊමේල් එකේ log වෙන අයට.
ඉතින් මාත් ලොග් වෙලා ඉන්නේ වොලට් එකෙන්. ඉතින් ඔයාලත් මට මේ වෙනකන් තාම කිසිම ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. ඉතින් ඔයාලත් වොලට් එකෙන් ලොග් වෙන්න. ඉතින් මේකේ ඔයාලට තියෙන්නේ MetaMask හරි OKX වොලට් එක හරි කනෙක්ට් කරන්න. මම ඔයාලට මගේ channel එකේ වීඩියෝ දාලා තියෙනවා කොහොමද MetaMask එකක් ඒ වගේම OKX වොලට් එකක් ඔයාලගේ PC එකේ account එක create කරන්න කියලා. ඉතින් ඔයාලට ඒ account එක නැත්නම් ඔයාලා අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා account එකක් හදාගන්න ඔයාලගේ computer එකේ. ඉතින් මේකේ තව විශේෂ කරුණක් තමයි මෙයාලගේ news එකක් තිබ්බා MetaMask නැතුව OKX වොලට් එක කනෙක්ට් කරනවා නම් එයාලගේ reverse වලින් 10% වගේ රිවර්ඩ් එකක් ඔයාලට දෙනවා කියලා. ඉතින් මම රෙකමන්ඩ් කරනවා ඔයාලා OKX වොලට් එකෙන් මේකට ලොග් වෙන්න කියලා. මම මෙතනදී මේ වීඩියෝ එකේදී මම ඔයාලට MetaMask වොලට් එකෙන් ලොග් වෙලා පෙන්නන්නම්. මොකද මේ වෙලාවේ OKX වොලට් එක මගේ ඩිස්කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ විදිහට MetaMask වොලට් එක තෝරලා ඔයාලගේ එක්ස්ටෙන්ෂන් එක මෙතනින් ඕපන් වෙනවා. එක්ස්ටෙන්ෂන් එක ඕපන් වුණාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ දෙන පාස්වර්ඩ් එක මේකට ගහලා මේක වොලට් එක ඇතුළට ලොග් වෙන්න. ඉතින් වොලට් එකට ගියාට පස්සේ මේ විදිහට කනෙක්ට් කරන්න කියලා මැසේජ් එකක් ඇවිල්ලා තියෙයි. ඔයාලා ඒක කනෙක්ට් කරලා මේක අප්‍රූව් කරන්න ඕනේ. අප්‍රූව් කරාට පස්සේ ඔයාලට මෙතනින් වැටෙයි retry හෝ sign in message කියලා එකක්. ඉතින් sign in message දෙන්න. sign in message එක දුන්නාට පස්සේ ආයෙත් ඔයාලා wallet එකට යනවා. ඒකෙන් එන message එකත් confirm කරන්න. ඉතින් එහෙම confirm කරාට පස්සේ මෙතනින් ඔයාලා දෙනවා ඔයාලා human ID එක create කරන්න. ඉතින් මෙතනදී ඔයාලා කැමති username එකක් දෙන්න. මෙතන මේ username එක මෙතන තියෙන username එක මෙතන තියෙන condition complete කරන්න ඕනේ. ඊට පල්ලෙහාන් ඔයාලට පෙන්නලා තියෙයි invite එක. ඉතින් ඒකේ විදිහටම තියන්න. ඊට පස්සේ ඔයාලට next කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට එනවා ඔයාලගේ profile එක develop කරන්න. ඉතින් මේකේ ඔයාලට first name එකක් last name එකක් ඒ වගේම email address එකක් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් email address එක පාවිච්චි කරලා කලින් දීපු email එක මෙතෙන්ට දීලා next කරන්න. next click කරන්න. ඉතින් next click කරාට පස්සේ ඔයාලට එන්නේ OTP කෝඩ් එකක්. ඒ OTP කෝඩ් එක ඔයා අතෙන්ට දීපු ඊමේල් එකට තමයි send වෙන්නේ. ඉතින් ඒ ඊමේල් එක බලලා ඔයාලට පුළුවන් මෙතන මේ OTP කෝඩ් එක fill කරන්න. ඉතින් OTP එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට ඔයාලගේ AirDrop account එක හැදෙනවා. ඉතින් ඔයාලට මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. second phase එක නිසා first phase එකේ මීට වඩා පොඩ්ඩක් වෙනස් වුණා. ඉතින් මේ විදිහට ඔයාලට බිම පෙන්නනවා Humanity Protocol AirDrop එකේ name එක. ඒ වගේම පැත්තෙන් පෙන්නනවා ඔයාලට coming soon කියලා option දෙකක්. ඉතින් මෙතන ඔයාලට daily rewards කියලා පෙන්නන්නේ ඔයාලට මේක කරන්න තියෙන්නේ මේ daily rewards කියන එකට. මේක කියන්නේ daily rewards කියන එකට දවසට එකපාරක් ඇවිල්ලා මේකේ තියෙන points ටික claim කරගන්න විතරයි ඔයාලට තියෙන්නේ. ඉතින් මෙතන link accounts කියලා තියෙනවා. මෙතන ඔයාලා මේකට අදාළ වෙන links account ටික මේකට link කරගන්න. මම ඔයාලට මෙතනින් Google එක link කරලා පෙන්නන්නම්. මේ විදිහට ඔයාලට පුළුවන් කැමති මේල් එකක් මේකට ලින්ක් කරන්න. කැමති මේල් එකක් කියන්නේ ඔයාලා මේ account එක create කරපු මේල් එකම මේකට ලින්ක් කරගන්න. මේ වගේම මේක මේ Twitter Discord වගේ ඒ ටිකත් ඔයාලා අනිවාර්යෙන් කනෙක්ට් කරගන්න. කනෙක්ට් කරාට පස්සේ මෙතන ඔයාලට මේ
ප්‍රසන්ටේජ් මාර්කයක් එක පෙන්ලා තියෙන වැලියු එක ටික ටික වැඩි වෙනවා. ඉතින් ඒක ඔයාලගේ මයිනින් ප්‍රොසෙස් එකට ගොඩක් උදව් වෙනවා. ඉතින් මේකේ ඩේලි රිවර්ඩ්ස් කියලා පෙන්නනවා. එතනින් පටන් ගද්දිම අපිට පොයින්ට්ස් 25ක් හම්බ වෙනවා. ඉතින් ඒක ක්ලේම් කරගන්න ඉස්සෙල්ලාම ඊට පස්සේ මෙතන තියෙනවා මේ විදියට මේවා බලන්න පුළුවන්. මේවා ඉතින් වැඩි දුර අධ්‍යයනය කරන කට්ටියට මේවා බලන්න පුළුවන්. ඉතින් මේ විදියට තමයි ඔයාලගේ account එක create කරන්නේ. ඉතින් අනිවාර්යෙන් ඔයාලා මේකේ account එක හදාගන්න. මොකද මේක confirm airdrop එකක් නිසා මේකේ rewards අනිවාර්යෙන් ඔයාලට හම්බ වෙනවා. දවසට එක පාරක් ලොග් වෙලා ඔයාලට රිවර්ඩ් ටික ක්ලේම් කරන්න විතරයි තියෙන්නේ. ලොකු ටාස්ක් එකක් නෑ මේක කරන්න. හරිම ලේසි පුංචි ටාස්ක් එකක් තියෙන්නේ. ඉතින් ඔයාලා දවසට ඔය TikTok app බලන අතරතුර ටග් ගාලා මේකට ඇවිල්ලා ක්ලේම් කරගෙන යන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති අද. අරන් එන්න තියෙන සුපිරිම airdrop එකක් තමයි අරන් වෙලිලා තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් ඔයාලට මේක හදන්න මම කීප සැරයක්ම කියවා. මේ විදිහට අනිවාර්යෙන් ඔයාලා මේකේ account එක හදාගන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම ජය.